අපි කොච්චර හොඳට ආකර්ෂණය වෙලා බැඳීමක් ඇති කරගෙන ටික කාලයක් යනකොට මේ ඔක්කොම දේවල් ටික සමහර වෙලාවට ටිකක් අපි කියන්නේ ෆේඩ් වෙලා ගිහිල්ලා ටික කාලයක් යනකොට අපිට සමහර වෙලාවට නීරස වෙනවා. අපහසුතාවයක් දැනෙනවා. ඉස්සර වගේ නෙවෙයි කියලා හිතෙනවා. පහසු නෑයි කියලා හිතෙනවා. එහෙනම් සම්බන්ධතාවයක් මේ විදිහට නොදැනි යාවත්කාරීන කරගන්න නැත්නම් පහසු කරගන්න රසවත් කරගන්න ඔබට ඔබේ පෞරුෂය තුළින් මෙතනට ගේන්න පුළුවන් දේවල් මොනවද? අද දවසේ බ්‍රේන් ස්ටුඩියෝ අපේ වැඩසටහන දිගෑරෙන්නේ මේ සම්බන්ධයෙන් කතා කරන්නටයි. ඉතින් මේ ඔබට ඔබ හමු වෙන සොඳුරු කලාගාරයේ බ්‍රේන් ස්ටුඩියෝ. හොඳයි ඉතින් පුරුදු විදිහටම ඩොක්ටර් වීරසිරිවර්ධනන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අද දවසේ මේ සම්බන්ධතා රසවත් කරගන්නට අපිට කරන්නට පුළුවන් දේවල් ගැන නැත්නම් මේ පහසු කරගන්නට පෞරුෂයක් තුළින් අපි ගොඩනගා ගත යුතු ට්‍රේට්ස් ගුණාංග මොනවද කියන එක ගැන කතා කරන්නට ඩොක්ටර් අපි පටන් ගමු. ඔව් මම හිතන අපේක්ෂා අපි දැන් සබඳතා අපහසු කරන වේදනා බරිත කරන පීඩාජනක කරන පෞරුෂ ලක්ෂණ ගැන අපි කතා කරා. ඔව්. එතකොට ඒවා අපිට පරිණාමික වශයෙන් උරුම වෙච්ච දේවල් තියෙනවා සහ අපි ළමා කාලයේ සහ වෙන වෙන අත්දැකීම් නිසා පෞරුෂයට නතු වෙච්ච නැත්තම් වෙන අය විසින් අපිට පටවපු දේවල් ලක්ෂණත් අපිට තියෙනවා. හැබැයි අපේක්ෂා අපි මෙහෙම හිතුවට අපි හැමෝගෙම පෞරුෂය ඔයාගේ මගේ අපේ හැමෝගෙම පෞරුෂය එක්තරා කාලවල වල අන් අයට අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මට අපි හැමෝටම විශාල විභවයක් තියෙනවා මේ මානවයාට තමන්ව අන් අයට පහසු වෙන විදිහට මේ පෞරුෂය රීසෙට් කරන්න. නැත්නම් මේ පෞරුෂය නැවත හදා වඩා ගන්න, හසුරවලා ගන්න හැකියාවක් මානවයාට තියෙනවා. අන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අඟුලිමාලට ඒ හැකියාව තිබුණා. අපි දන්නවා ජීසස්ගේ කතා බැලුවත් ඒ හැකියාව පෙන්නන නිසා මානවයා කියන්නේ තමන්ගේ අඩුපාඩු හඳුනගෙන හදාගෙන මතුවෙලා අලුත් වෙලා නැවුම් වෙන්න ශාල විභවයක් තියෙන කෙනෙක් නේ මානවයා. ඒතරේ විභවයේ මතු කිරීම තමයි අපි අද මේ සංවාදයේ තීමාව වෙන්න ඕන. ඉතින් අපේක්ෂා මං හිතුවා මානව බැඳී සබඳතාවය යොලි වෙන්න ප්‍රබෝධ වෙන්න ජීවිත කාලෙම සුවෙන් ඉන්න අවශ්‍ය නම් යම් කෙනෙක් නතු කරගන්න ඕන. ගොඩනගා ගන්න ඕන. පෞරුෂයට දාගන්න ඕන. ගති ලක්ෂණ කීපයක් ගැන කතා කරන්න තමයි අපි අද උත්සාහ කරන්නේ. ඒකේ පළවෙනිම දේ සහකම්පනය. ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා empathy, accurate empathy කියලා. දැන් අපේක්ෂා මේ මානවයා මේ විඳින පීඩාව දැන් මිනිස්සු මේ කියනවනේ මේ සම්බන්ධතාව මහා පීඩාවක් කියලා. ඔව්. අපරාධ මේ මහත්ය මම බැන්දි. මේ ළමයිට පුදුම වදයක් දෙන්නේ. අර බොස් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. අපි හරි සන්තෝෂින් මේ පිස් එකේ කලින් හිටියා. දැන් මේ සන්තෝෂي ඉවරයි. මේ අඳෝනා මේ සමාජයේ හැමදාම අහනවනේ. හරි. එතකොට ඔයාට මට පුළුවන් දවුන් මේ සහකම්පනය කියන ගති ලක්ෂණය ඥානමය වශයෙන් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි වැඩි දියුණු කරනවා. ඒ වැඩි දියුණු කරපු ගති ලක්ෂණය අපිට මේ සමාජයේ sannivedanයේදී භාවිතා කරන්න පුළුවන් නම් සබඳතා ඊටාම් ප්‍රබෝධකාරී. අපි උදාහරණයක් ගමු. මොකද්ද සහකම්පනය කියන්නේ? දැන් ඔයාට යම් කිසි ප්‍රශ්නයක්, ගැටලුවක්, වේදනාවක්, කලකිරීමක් තියෙනවා කියමුකෝ. ඔව්. එතකොට ඒ කලකිරීම වේදනාව ඔයා මට ඉදිරිපත් කරනවා කියන්නේ. ඔව්. හරි. එතකොට මම මොකක්ද දන්නවද කරන්නේ? ඒ ගැටලුව ප්‍රශ්නය, ඒ ඔයාගේ වේදනාව, කලකිරීම, ඔයාගේ පීඩාව ඔයා අත්විඳින ආකාරයට මට දැනෙනවා, හැඟෙනවා කියලා මම කමියුනිකේට් කරන හැම වෙලේම ඔයාට හැඟෙන්න සලස්සන. ඒ සඳහා මට අවශ්‍ය කුසලතාවයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ සහකම්පන කුසලතාවය කියලා. දැන් ඔයා කියන දේ මට හැඟුණට වැඩක් නැහැ. ඔයාට හැඟෙන මට දැනුණා කියලා ඔයාට හැඟෙන්නේ නැත්තම්. ඔව්. දැන් ඔය ගොඩාක් අම්මලා තාත්තලා ගෙවල් වල පෙම්වතියෝ පෙම්වතෝ අපිට ඇවිල්ලා නිතරම කියනවා
ඩොක්ටර් මට මෙයා කියන එක තේරෙනවා. ඔව්. ඉතින් නෝන කියන්නේ තේරුණ බව මට නම් පෙනුන්නේ නැහැ කියලා. අයි. එන ගොඩක් අය කියනවා ඉතින් එහෙම තේරුණා. එයාගේ නෝනාගේ දුක තේරුණා. හැබැයි තේරිච්ච බව නෝනට හැඟිලා නැහැ. ඒකනේ ඩොක්ටර් දියා. ඒකයි වැඩි. ඒක දැන් ඔයාට හැඟෙන දැනෙන දේ මම තේරුම් ගත්තා කියලා ඔයාට හැඟෙන්නේ මගේ සහකම්පන කුසලතාවයේ තිබුණොත් විතරයි. අන්න ඒකයි මෙතන කෑල්ල. දැන් ගොඩක් අය කියනවා තේරෙනවා. දැන් ඔය අවිල කියන්නේ ඩොක්ටර් මේ ළමයින්ගේ දුක මට තේරෙන්නේ නැද්ද? මං තාත්තා කෙනෙක්. මට තේරිලා තියෙනවා. හැබැයි ළමයි කියන්නේ ඩොක්ටර් අපිට නම් එහෙම තේරුණ බව පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඩොක්ටර් අපි මේ ඒක කමියුනිකේට් කරන්න ඕනේ නේද ඩොක්ටර්? ඒ කමියුනිකේෂන් ස්කිල් එකක් නේ සහකම්පනය කියන්නේ. ඒක දැන් අර ඩ්‍රයිවිං වගේ. පතින් ඇවිල්ලා නැත්තම්. පුහුණු කරලා හදන්න එපා. අනිවාර්යෙන්. නැතු මේවා මේ පාරේ ඇවිදින්නකොට එනේව නෙමෙයි. ඒක දැන් ගුරුවත්වයට ගුරුවරයෙක් යන්න කලින් සහකම්පන්න කුසලතාවේ හදන්න නැතුව ඇරියොත් පන්ති කාමරේම වනසරිච්ච ගුරුවරයා නේ. ළමයින්ට බැනලා ගහලා ටෝන් වලින් ඇල්ලලා ටොපු එනලා දැන් හිතන්නකෝ දැන් අපි කසාද බලිරකොට පවා මේ සහකම්පන්න කුසලතාව අවශ්‍යයි. අනිවාර්යෙන්. දැන් විවාහය අසාර්ථක වෙනවනේ. ඒ වගේම අපි ඔෆිස් ගන්නකො. දැන් ඔෆිස් එකක් ඇතුලේදී දැන් ඔෆිස් එකක් ඇතුලේ තියෙන කෑලි ගන්නකො දැන් හිතන්නකෝ යට සහකම්පන්න කුසලතාවේ නැත්තම් අනිවාර්යයෙන් ඔයාට එතන තියෙන සම්බතත හසුරවන්න බැහැ. මොකද ඔයා හින එනයක් වෙනවනේ ඔෆිස් එකේ පිස්සු. ෆයිල් විසිකරලා කෑ ගහලා සද්ද දාලා යකා දැකලා දඟලලා නේ. ඔව්. ඒ නිසා අපිට මේ සහකම්පන්න කුසලතාවයේ ඊටාම වැදගත් හැම ශේෂ්ත්‍රයකට. අනිවාර්යයෙන්. විශේෂයෙන් පාසල් පද්ධතිය. මානව බැඳීම් කොහෙද තියෙන්නේ? සහකම්පන්න කුසලතාවයේ අවශ්‍යයි. ඉතින් ඒක අපේ සමාජයේ මේක තේරුම් අරගෙන වැඩ පිළිවෙල හදලා පුහුණු කරන මධ්‍යස්ථාන හදලා දැන් අර අපි තියෙන අර කන්දකාඩු අර අපේ තියෙන කුඩු වය පුනරුත්ථාපනය කරනවා වගේ මේ සහකම්පන්න කුසලතාවයේ පුහුණු කරන මධ්‍යස්ථාන හදන්න ඕනේ මේ රටේ දාස් ගාත. මට සෑහෙන දින පුනරුත්ථාපනය අපිත් එක්කම තමයි මේ අනුත්ථාපනය වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අපිට සබදතා ගෙනියන්න අවශ්‍ය කුසලතා නැති පුරවැසියෝ අපි. මයතුල්. ඔව්. ඒ නිසා අපි මේවා අනිවාර්යෙන් හදාගන්න. හදාගන්න ඉතින් මේව දැන් හදාගන්න කියලා එහෙම තියෙනවා කියන හඳුනගන්න එපා. දැන් උදාහරණයක් කියලා දැන් සමහර ටීචර්ස්ලා එහෙම හදාගන්න ඕන කියලාවත් හිතන්නේ. يعني එහෙම ගහන්න ඕනේ හැඳි ගන්න නැති හොද්දයි ගන්න නැති ළමයි වෙඩක් තියනවාද? අන්නේ වගේ දැඩි මතවාදවල මිනිස්සු ඉන්නේ. ඒතර මේ සහකම්පන්න කුසලතාවය ඕනද කියලාවත් හිතන්නේ නැති අය ඉන්නවා. self awareness එකක් නැහැ ගැනම. නෑ මොකද ඒගොල්ලෝ වෙන්න platform වල හැදිලා වැඩිලා ඒ දරුණු ගති අර හැම එකක්ම ත්‍රෙට් එකක් හැටියට ඩිටෙක්ට් කර කෑක කහ බැන්න යකා නැගලා අර එක එක විකෘති පෞරුෂය. ඉතින් ඒ විකෘති පෞරුෂයක සහකම්පනය හදන්නේ කොහොමද කියන එක දැන් අපිට තියෙන මේ බරපතල ජාතික ගැටලු නේ. හරි. ඊළඟට රෙස්පෙක්ට්. හරිම වැදගත් එකක්. අනිවාර්යයෙන්. දැන් මම ඉස්සෙල්ලත් මතු කළා. දැන් ඔයා ජීවත් වෙන්නේ ඔයාට ආවේනික ඔයා හිතන්නේ ඔයාට ආවේනික ක්‍රමයකට ඔයාට හැඟෙන්නේ ඔයාට ආවේනික ක්‍රමයකට සහ ඔයා හැසිරෙන්නේ ඔයාට ආවේනික. දැන් ඔයා කොණ්ඩේ පීරන්නේ ඔයාට ආවේනික ක්‍රමයකට. ඔයා නියපොතු කපන්නේ ඔයාට ආවේනික ක්‍රමයකට. ඔයා කොණ්ඩේ විලාසිතා දාන්නේ ඔයාට ආවේනික ක්‍රමයකට. ඔයා ගිහිල්ලා ගවුමක් තෝරගන්නේ ඔයාට ආවේනික. නේ? එසා ඔයා අඳින්නේ පළඳින්නේ කන්නේ බොන්නේ. දැන් මේ මං කියලා මෙතන මෙනු එකක් දීලා ඔයාට තෝරන්න කිව්වොත් ඔයාට ආවේනික ක්‍රමයකට තෝරන්නේ මම මට ආවේනික. නේ? දැන් මට කියන්න බෑනේ මං කියන ඒවා ඔයා කන්න ඕන කියලා. නේ? ඒතර මේ රෙස්පෙක්ට් කියන්නේ මොකක්ද දන්නවද? මිනිසියෙකුට තියෙන්න ඕන විභවයක්. ඒ පුද්ගලයා ඔහුට ආවේනික විදියට අත්දකින්න ඔහුට හැඟෙන දැනෙන ලෝකයේ තුල ඔහුට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා ප්‍රාථමික වශයෙන් පිළිගන්න එක තමයි රෙස්පෙක්ට්. දැන් සමහර අය රෙස්පෙක්ට් කියන්නේ අන්න පුංචි අම්මාව පුතා යන්න හදන්නේ පුංචි අම්මට වදින්න. ඔව්. ඒ රෙස්පෙක්ට් එක කියලා. ඔව්. හරි. හාමුදුරු වෙනකොට නැගිටින්න, දුරේ එනකොට නැගිටින්න. ඒ රෙස්පෙක්ට් එකේ පොඩි කෑලි. චුටි කෑලි. වැඩි හිටියන්ට කරු කිරීම රෙස්පෙක්ට් එකේ පොඩි කෑලි. ඔව්. හැබැයි අපි කතා කරන රෙස්පෙක්ට් එකේ මහා සාධකයි. මහා විශාල කාරණාව ඒ කියන සරල එක නෙක. දැන් ජාතිංගම් දැන් ඔයා මුස්ලිම් ජාතිකයෙක් හැටියට ඔයා දකින්න විදිය, ඔයා තේරුම් ගන්න විදිය, ඔයාගේ විශ්වාස, ඔයා හිතන කවතල විදිය
සිංහල බෞද්ධයෙකුට වඩා වෙනස්. ඒගොල්ලන්ට ආවේනික වෙච්ච අනන්‍යතාවයක් තියෙනවා. අනන්‍යතාවයට. එතකොට ඒ අනන්‍යතාවයේ දරා ගැනීමට ඒක අනුව හැසිරෙන් ඒකේ ඉන්න අයිතියක් තියෙනවා කියලා පිළිගන්න එක තමයි රෙස්පෙක්ට්. දැන් පිළිගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දැන් සමහර අය දැන් හොතර බලන්න දැන් ඔයාගේ තියෙන පෞරුෂ සාධක මම තර්ජනය කරගත්තා. එතකොට මම මර්ධනය පටන් ගන්නවා. ඔයාට හානි කරනවා, ඔයාට ගහනවා. දැන් හිතන්නකෝ දැන් සමහර මහත්තුරු නෝනලා ගන්නකො. ඔව්. ඒ දැන් නෝනාගේ තියෙන සමහර ගති ලක්ෂණ මහත්ය ත්‍රෙට් එකක් කරගන්න. ඔව්. කරගෙන නෝනට හිරියාර කරනවා, ගහනවා, දත් කැඩෙන්න ගහනවා, තල්ලු කරනවා, වංගනවා, කාමරවල දාලා වහනවා, බල කරනවා, රස්සාවෙන් අයින් වෙන්න ගෙදෙට්ට වෙලා ඉන්න ළමයි බලන් ඉන්න. એટલે මේ වගේ දැඩි හානි කරනවා. මේ රෙස්පෙක්ට් කියන පෞරුෂ ලක්ෂණය පෞරුෂය ඇතුලේ හැදිලා නැත්නම්. එතන ડોක්ටර් ෆිසිකල් මේ ත්‍රෙට්ස් වලටත් වැඩිය විශේෂයෙන්ම අපි දකිනවා දැන් වෙනකොට මානසිකව ඉතාමත් දරුණු විදිහට තව හිංසනය කරනවා. අනිවාර්යයෙන්. නෑ මේ ඔක්කොම රෙස්පෙක්ට් ඇතුලේනේ තියෙන්නේ. දැන් හිතන්නකෝ එයා හරි ආසයි හින්දි චිත්‍රපටි බලන්න. දැන් මට දිරවන්නේ කියන්නේ. ඒතර මම කරන්නේ මොකද්ද? සියලුම හින්දි චිත්‍රපටි තාඩම් කරනවා. විතර. ගේන්න දෙන්නේ නැහැ, බලන්න දෙන්නේ නැහැ. අර මේ සින්දුවක් තියෙන දන්දා මාළිනියගේ මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳහන් කළ අහසෙන් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා රටේ. අන්න ඕක තමයි කතාව. එහෙනම් රෙස්පෙක්ට් කියන්නේ ඒකේ අනිත් පැත්ත. මා සඳට කැමති බව දැනගෙන ඔබ හඳ මට හොඳට පෙන්නු. නේ මේ මල් ටික තවත් හොඳට හදලා. ආයි රෙස්පෙක්ට් කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒතර ඒ අනිත් ඔය නන්දාමාලියගේ සින්දුවේ තියෙන්නේ ඒකේ විකෘති පැත්ත. කියන්නේ ගෞරවයක් නැති එක. සත් කිසිම ආකාරයකට සමදතාවයක් ගෙනියන්න බෑ. ඒ ගෞරවේ නැති. අනිවාර්යෙන් කැඩෙනවා. මම හිතන්නේ ආදරයටත් වඩා ડોක්ටර් සම්බන්ධකමක් තුළ විශේෂයෙන්ම මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ රෙස්පෙක්ට් එක කියන්නේ. බේස් එක වගේ ඇත්තටම. ඒ කියන්නේ ඕනම මානව බැඳීමක බේස් එකනේ. බේස් එක. ඔව්. ඒක නන්නකො දැන් අම්මා කෙනෙක් දරුවාට රෙස්පෙක්ට් කරන්න එපා. ඔව්. වගේම දරුවා අම්මට රෙස්පෙක්ට් කරන්න එපා. තාත්තට රෙස්පෙක්ට් කරන්න එපා. ටීචර් කෙනෙක් ඉස්කෝලේ ළමයට රෙස්පෙක්ට් කරන්න එපා. ප්‍රින්සිපල් කෙනෙක් ටීචර්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ප්‍රින්සිපල් දැන් මේ රෙස්පෙක්ට් කියන මේ දැන් රියදුරෙක් ගන්නවා. දැන් මං හැම වෙලේම එළවනකොට ත්‍රිවිල් රියදුරකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ත්‍රිවිල් රියදුර අනිත් රියදුරන්ට රෙස්පෙක්ට් කරන්න. ප්‍රයිවට් බස් එළවන අනිත් අය රෙස්පෙක්ට්. එතකොට අපි නීති කඩලා කැඩේ වදා යන්නේ නැහැ. දැන් මම රෙස්පෙක්ට් කරනවා නම් මං කිසි වෙලාවක වැරදි තැනින් ඉස්සර කරන්නේ නැහැ. මොකද මං දැන් ඔයා යන්නේ. එතකොට නම් හිතන්න ඔයාට හදිස්සි යන්න ඕන දැන්. ඒතර මම පොඩ්ඩක් අයින් කරලා ඉඩ දෙන්න එපා. ඔයා හිතන්න තඩි බවුසර් යනවා මේ පාරේ. හැදිලා තියෙනවා කිලෝමීටර් 3ක් විතර මේ ටිකට පොලිව. එක බවුසර් රියදුරේ පොඩ්ඩක් අයින් කරලා ඉඩ දෙන්නවද නැහැ. ඔයා යන්නකො ජපානයේ වගේ රටවල් වලට. බවුසර් රියදුරෝ ටික වෙලාවක් අයින් කරගෙන යන්න ඉඩ දෙන්න. ඒ රෙස්පෙක්ට්. දැන් අපේ බවුසරුයි කන්ටේනර් පටෝපු ඒවා ඔගේ යනවා අරේ පුදුමාකාර නැටුමක් නටනවා පිටිපස්සේ ඉන්න මිනිස්සු යන්න විදියට. ඒ නිසා මේ රෙස්පෙක්ට් නැති ගතිය පාර ඇතුලේ ඔයාලට බලතැන්. අනිවාර්යයෙන්. අපි දැන් ඩ්‍රයිවිං කරනවානේ මම තැහෙන ප්‍රමාණයක් මේ ලංකා පුර මේ රෙස්පෙක්ට් කියන ගති ලක්ෂණේ මේ පුරවැසියන්ට නැහැ. ඒතොර හිතන්නකෝ රෙස්පෙක්ට් නැහැ. මේව නැතුව පාරෝ කාපට් කළා. හැප්පිලා මැරෙනවා දවසකට බරපතල. ඇයි මොලේ කෑලි හදන්න නැතුව පාරවල් කාපට් කරනවා. නේ? හරි. ඊළඟ තුන්වෙනි සාධකය genuineness කියන එක. ඔය අපි කතා කරනකොට මේ genuine parts හොයන්න යනවනේ ෆික්ෂන් නේ. genuine parts. ඔය කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වල genuine දහවල් ලකුණු බලන්න කියලා හැටි. මොකද මේ ව්‍යාජත්වය. ඒ කියන්නේ අර genuineness නැති එක. genuineness වල සිංහල වචනයක් මතක් වුණොත් කියන්නේ අව්‍යාජත්වය. එහෙනම් ව්‍යාජත්වයනේ දැන් අපිට තියෙන්නේ. ඔව්. එතකොට මේ ව්‍යාජත්වය කියන්නේ මොකක්ද? ඒ බොරු කරන තියෙන්නේ. දැන් හිතන්න ඕන මහත්තයා යනවා හම්බන්තොට යනවා කියලා මිනිහා ගිහිල්ලා තිරුණා වගේ. මහත්තයා 12ට එනවා කියලා ඔන්න ඉන්නේ රෑ 2ට. එතකොට දැන් අන්න එහෙම මේ genuine මිනිස් වැරදි වැඩ කරනවා. දැන් පොරොන්දු වෙලා ගිය එක කරන්නේ. එහෙනම් genuine කියන්නේ මොකද්ද? තමන් කියන දේ කරනවා. පොරොන්දු වල නම් පොරොන්දු රකිනවා. බැරි දෙයට බෑ කියනවා. බොරු ඒ කියන්නේ නැත්තම් නෑ කියනවා.
තියෙනවා කියලා බොරු කරන්නේ නැහැ. මිසු රවටන්නේ නැහැ. යන තැන හරියට කියනවා. පරක්කු වෙනවා නම් කලින් කියනවා. මෙන්න මේ වගේ තියෙන මේ ජෙනුවින්නස් කියන කාරණා. දැන් පොරොන්දු වුණොත් හරියටම කරනවා. කණු තියන්නේ නැහැ. දැන් ওই ඕනම කැඩිච්ච සම්බන්ධතාවයක් කරන් බලන්න ඔඩුවේ කැරිටි කියන වෙනති. අපිට ඔය හොඳ අත්දැකීම් නැති නෝන්. ඔව් ડોක්ටර් මට මතක් වෙනවා මේ පොඩි කාරණයක්. දැන් ඇත්තටම අපි සමීප සම්බන්ධතාවයක් ගමුකෝ මේ affair එකක් නැත්නම් relationship එකක් ගමුකෝ intimate relationship එකක්. එතකොට අපි තව කෙනෙකුට ආකර්ෂණය වෙනකොට මේ කියන්නේ සම්බන්ධතාවයක් ඇති වෙනකොට ඇත්තටම මම හිතන්නේ අපි බොහෝ වෙලාවට අපේ හොඳ කොටස් ටික විතරයිනේ පෙන්වන්නේ. ඒක සමහර වෙලාවට මේ අව්‍යාජ ගති අඩු වෙන්න පුළුවන්. පොඩි ව්‍යාජත්වයක් එක්ක තමයි කියන්නේ මගේ සැබෑම ස්වරූපේ නෙමෙයි මම එළියට දාන්නේ. මොකද අර ආකර්ෂණීය ගතිය ගන්න ඕනේ හින්දා. එතකොට අපිට ටිකක් කාලයක් යනකොට තමයි තේරෙන්නේ මෙයා එහෙම ඒ කියන જાතිය නෙමෙයි කියලා. ඇත්තටම ජෙනුවිනස් කියන එකේ මුල් තැනදීම බ්‍රේක් වෙනවා. හරියට හරි. දැන් ඔතන දැන් මෙහෙම එකක් තියෙනවා අපේක්ෂා. දැන් ඔය අපි ඕවා කරගෙන යනකොට ඔව් ඕනම රිලේෂන්ෂිප් එක අපි දැන් කියනවා මේ වචන දෙකක් තියෙනවා ආශ්වාදයේ ආදරයයි කියලා. දැන් ආශ්වාදයක් කියලා කියන්නේ අර දැන් ඕනම රිලේෂන්ෂිප් එකක් ස්ටාර්ට් කරනකොට එන පළවෙනි කැලේ attraction එකත් එක්ක දැන් මේ දවස්වල ලොකු වාහන පාරට දාලා තියෙනවා. ඔව් සමහර වාහන දැක්කම බාවත් නිකන් ෂොක් වෙලා යනවා. බලන්න හිතෙනවා. අන්න ඒක තමයි ආකර්ෂණය. ආකර්ෂණය. හැබැයි දැන් අපිට මේ දවස්වල තියෙන හොඳ වාහනයක් අපි ගිහින් ගෙනහන්න දැන් ඕක අවුරුද්දක් දෙකක් තුනක් පැද්ද කියන්නේ. ඔව්. ඊට වඩා හොඳ වාහනයක් කියලා මොකද වෙන්නේ? ආයෙත් කියපා. මිනිස්සු කියන්නේ ડોක්ටර් මේ මම අහලා තියෙන විදිහට ස්ටැබිලිටි එකයි අනිත් පැත්තෙන් මේ attraction මේ ස්ටැබිලිටි එකයි අනික් පැත්තෙන් novelty එක නැත්නම් excitement එක මේ දෙකම බලාපොරොත්තු වෙන සත්ත්ව කොටසක් තමයි එක විදිහට. ඔව් අනිවාර්යයෙන්. ඒක ඕඩ. හැබැයි ආදරය කියන කාරණාව අපි ගත්තා. ඔව්. ආදරය මෙහෙම ෂණිකව හැදෙන එකක් නෙමෙයි. ඔව්. ආදරේ ආකර්ෂණය තමයි මුලින් එන්නේ. ආකර්ෂණය ආස්වාදයේ නිසා හට ගන්නවා. දැන් ඔයාව දැක්කහම කෙනෙකුට ආකර්ෂණයක් වෙනවා ආස්වාදයක්. ඔව්. එතකොට සම්බන්ධතාවය පටන් ගන්නවා. ඔව්. එතකොට දැන් අපිට තියෙන බය තමයි මේ ආකර්ෂණය ගිලිහි. ආකර්ෂණය නැති වෙයි කියලා ඉවරලා තමයි අර අපි බොරුව කරන්න පටන් ගන්නේ. අනිවාර්යයෙන්. මේ අපේක්ෂා ආදරයක් ආපු තැනක ඒ බොරුව ඉන්නේ නැහැ. මොකද එයා ජෙනුවින්ලි. දැන් අර අපේ සින්දුවක් තියෙන්නේ ඒ මා ගැන මතකයේ ගුලිකද මහ වැලියට දමන්න කියලා. ඔව්. නේ. ඒ කියන්නේ දැන් ඒ ආදරය දැන් ඔබ අපි දෙන්නේ යාළුවලා හිටියේ ඇත්ත. හැබැයි ඔබ කැම්පස් එකට දැන් ගියා. දැන් එතන ලතා මඩලු අත වනාවි එපා අහක බලන්න. ඒක තව කොල්ල ඔබට කතා කරයි. ඒක අහක බලන්න එපා. ඔය මාගෙන් තියෙන මතකයේ අයින් කළා. වඩා හොඳ කෙනෙක් එක්ක යන්න. ඒක දිහා මම බොහොම උපේක්ෂාවෙන් බලන්නේ. ඒ තමයි ලව්. දැන් ඔතන ආකර්ෂණය තිබුණා නම් පීයක් අරන් ගිහින් අර ගෙල්ලට ඇඟිලිය දාන්නලා එනවා. ඒතර නිසා ආකර්ෂණයෙන් ආදරයක් තීරණය වෙන්නේ නිසා ආකර්ෂණය මේක ආරම්භ වෙනවා. හැබැයි ආකර්ෂණයේ අවසන් වෙනකොට ආදරයේ ගොඩනැගිලා තිබුණොත් ඒක හරි ප්‍රබෝධකාරී සම්බන්ධතාවයක් ලෙස වර්ධනය වෙලා යනවා. ඒතර කමිට්මන්ට් එක කම්පැටිබිලිටි එක. එතකොට මේ අපි කියන ලක්ෂණ ඔන්න ඒකට ඇවිල්ලා. හැබැයි ආකර්ෂණයෙන් ආරම්භ වෙලා ආදරේ හැදෙන්නේ නැති සම්බන්ධතා තාම වේදනාත්මක සහ ඛේදවාචක වලින් අවසන් වෙනවා. ඒවා අපි මේ සමාජයේ පත්තර පුරා අනන්තවත් දකිනවා නේද? දකිනවා පිහියන ගන්නවා, දකලනවා, නටු දානවා, වන්ටනවා, පපුවට ගන්නවා, මින්තියෝ ඒ සියල්ල වෙනම කතාවක්. ඔව්. ඒ නිසා මේ ආකර්ෂණය ඊළඟට ආශ්වාදයේ සහ ආදරය කියලා මනෝවිද්‍යාත්මක කාර්යය කියන්නේ ප්ලැට්ෆෝම් තුනක් මේක. අපිට වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න පුළුවන් දෙයක් නේද? ඔව්. එතකොට මේ ජෙනුවින්නස් කියන කාරණාවනේ අපි කතා කරේ. එතකොට මේ අව්‍යාජත්වය ව්‍යාජත්වයෙන් තොරවීම මානව බැදීමක් ශක්තිමත්ව ගෙනියන්න තාම වැදගත් ගති ලක්ෂණයක් හැටියට අපි හඳුනා ගන්න. ඔන්න ඊළඟ එක තමයි ස්පෙસિෆිසිටි ඔෆ් කොන්ක්‍රීට්නස් කියන එක. දැන් අපේක්ෂා දැන් ඔයා සබඳතාවය පවත්වා ගන්නකොට හැම වෙලේම අපි
දේවල් නිශ්චිතව සරලව තේරෙන්න කමියුනිකේට් කරන්න ඕන කියන එක. දැන් හිතන්නකො ඔයා ළමයෙකුට කියනවා පිරිසිදුව ඉන්න කියලා. දැන් ළමයාට තේරෙන්නේ මේ අම්මා මොකද්ද මට මේ කියන්නේ. මං ඉතින් ටොයිලට් ගියාම අත හොදනවා. කණ්ඩ කලින් අත හොදනවා. කියලා යාට හිතෙන්. හැබැයි වාට කියන්න ඕන කරේ මේ නියපොතු කපලා නැහැ. නියපොතු වල පුණු තියෙනවා. ඒක බඩට ගිහිල්ලා විස බීජ නිසා බඩේම ඇති. දැන් ඔයා මේ නිශ්චිත කාරණාව කියන්නේ නැතුව ජෙනරලයිස් කරනවා. පරිසිදුව ඉන්න. අම්මා ගැන තාත්තා ගැන හිතන්න. ඔය මහතුරුන්ට එහෙම නෝනලා කියනවා මීට වඩා පවුල ගැන හිතනවා. කම්සේ කිසිම පවුලක් ගැන හිතන්නේ. අන්න එහෙම දැන් අපේ තියෙනවා ස්පෙસિෆික් නැති නිශ්චිතව තේරෙන්නේ නැති වාක්‍ය කියනවා අපි සමදතාව. ටික පැසිව් විදිහට කියනවා. එතකොට මේ මනෝවිද්‍යාඥයෝ කියනවා සමදතාවයක් පොතට ගෙනියන්න නම් අපි කියන දේ තේරෙන්න අනිකෙනාට ඒක කරන්න පුළුවන් විදිහට ප්‍රැක්ටිකල් විදිහට සරලව කියන්නේ. අපි කියන පුතා ඔයාගේ නියපොතු ටික වැඩි නියපොතු ටික කපන්න. සරලයි. දැන් ඔයා ඇවිල්ලා මට කියනවා බඩේ අමාරුවක් කියලා. ඉතින් මං කිව්වොත් එහෙම මේ ඔක වාතය වෙන්නේ නැති පිට ගහලා මොද්ද දිගේ සෙම බයිලා. ඉතින් ඒක වෙන ලැන්ග්වේජ් එකක්. එක්ස්ප්ලේනබල් නැහැනේ. හැබැයි මං කිව්වොත් ඔයාට ඔය ඔතන බල්ලෙහා බඩේ අර ආවල් පැත්තේ තියෙනවා ඇපෙන්ඩික්ස් කියලා එකක්. ඕක සමහරට ඉනිබිලාද දන්නේ නැහැ. බොඩි ස්කෑන් එකක් කරලා බලමුද? නිශ්චිතයි. පැහැදිලි. එතකොට මේකට ක්‍රියාමාර්ගයකුත් තියෙනවනේ. නේ. ඊළඟ එක self disclosure. self disclosure කියන්නේ සම්බන්ධතාව පවත්වා ගන්න අත්‍යවශ්‍යයි. මම මගේ අත්දැකීම් ධනාත්මක ලෙස කෙනෙක් එක්ක බෙදා ගන්න. දැන් මම කියනවා ළමයෙකුට ඇවිල්ලා පුතා විභාගේ පෙළිනවා මම මෙහෙමනේ කරේ. මම මෙහෙමනේ හිතුවේ. මම මෙහෙමනේ හැසිරුණේ. ඒ වටත් පුළුවන් එහෙම කරන්න. මගේ ප්‍රේමය කැඩුනාම මම මෙන්න මෙහෙම කළේ. මෙහෙම හිතුවා. හිතලා මම දුක අඩු කරගත්තා. ඔව්. ඒකෝට මම ගරු කරන මම පිළිගන්න කෙනෙක්ගේ අත්දැකීම් බෙදා ගන්න එක අනිත් අය කැමති. දැන් හිතන්නකො තාත්තගේ අත්දැකීම් බෙදාගන්න දරුවෝ හරි කියපු අපේ කතන්දර හරිලා අනිවාර්යයෙන්. ඔව්. ඒක තමයි ડોක්ටර් නේද? ඒක වඩාත්ම පහසුවෙන් අපිට දරුවෙකුට දෙන්නත් පුළුවන් හා ඒක ඒකේ අපි දැන් ලයිව්ලි මේක ප්‍රැක්ටිස් කරලා නැත්නම් මේක අපි අත්විඳන ප්‍රායෝගික අපිට උදාහරණ තියෙන ලයිව් එක්සැම්පල් එකක්. එතකොට ඒවා හරිය ප්‍රබලයි සම්බන්ධතාව පවත්වා ගන්න. දැන් හිතන්නකො ගුරුවරයෙකුට පුළුවන් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ළමයාගේ ධනාත්මක චර්යාව ඇති වෙන පරිදි ගොඩනගන්න. හැබැයි ඍණාත්මක චර්යාව ඇති වෙන හැඟීම් අපි කියන්නේ නෑ. ඔව්. ඒවා අපි කරන්නේ නැහැ. හරි? ඊළඟ දේ කන්ෆ්‍රන්ටේෂන්. කන්ෆ්‍රන්ටේෂන් කියලා කියන්නේ අපිට ওই සබඳතාවල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මත කඩන්න එපේ. ඔය අගාව තියෙන මත සමහරව වැරදි. හිතන්නකො ළමයෙක් හිටගෙන ඉන්නවා මේ ගේම් ගේවට මොකද වෙන්නේ? නෑදෝලා එනකන් චිත්‍රපටි බලන්න අපේ පන්ති ඔක්කොම. සමහර මත අදහස් ආකල්ප පුද්ගලයාටත් හානි සමාජයටත් හානි ඔහුටත් හානි. එතර අපි යාළුවෙක් හැටියට අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට ගුරුවරයෙක් හැටියට ඒ මත ළමයාගෙන් අයින් කරන්න. ඒ මත බිඳ දාන්න. ඒ සඳහා මැදිහත් වෙන ප්‍රවේශය ඇතුලේ පීඩාවක් නොවන රටාව තමයි අපි කියන්නේ කන්ෆ්‍රන්ටේෂන් කියන්නේ. දැන් උදාහරණයක් කියලා ඔයාලා දැන් පිරිමි ළමයි ගෑනු ළමයි යාළුවෙක්. දී අම්මා කෙනෙක් කියලා පුතා මේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළුවෙක් එක ස්වභාවික ගියා. ආකර්ෂණය එනවනේ ඔය වයසේ. පිටත් උක උනානේ. හැබැයි පුතා දැන් අපේ සංස්කෘතිය ඇතුලේ ඔක පිළිගන්නේ නැහෙනි. දැන් ඇමරිකාවේ නම් අපිට ඕක බැලන්ස් කරගන්න තිබ්බා. ඒතර පිළිගන්නේ නැති නිසා ඔයාට ගුරුවරුන්ට විරුද්ධව ඉස්කෝලේට විරුද්ධව සංස්කෘතියට සදාචාරයට විරුද්ධව මේවා කරන්න ගියාම ඔයාට අනවශ්‍ය පීඩාවක් එනවා. ඉතින් ඔයා හිතන්නේ නැද්ද මේක ඔය පැත්තක හිමින් සැරේ තියලා ඔය චුට්ටක් ඉතින් මේ ටිකේ ඔය අධ්‍යාපනය කරනවා විශ්වවිද්‍යාලයට ගියාම ඔය බාධා ඔයාට නෑ. විශ්වවිද්‍යාලයට ඕන තරම් පෙම්වතුන් ඉන්නවා. ඒවට කවි තියෙනවා, හින්දු ලියනවා. ඔයාට බොහොම නිදහසේ කෙනෙක් තෝරගන්න. වඩා හොඳ කෙනෙක් වාට හම්බෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට තාම හොඳට මේක හොයාගන්න පුළුවන්. අන්න දැන් බලන්න අර ප්‍රේමයට අපි කිවෙන මගුල් මිත්‍රේ දැන් ඕක කරන්න එපා මේ කාලේ තියෙන ඉගෙන ගන්න දැන් අර අදහස්මයි කියන්නේ. හැබැයි කියන්නේ රිදෙන්න. ඒතර කන්ෆ්‍රන්ටේෂන් කියන්නේ මතේ කඩනවා රිදින් නැති විදිහ. අර soft spoken. soft spoken. ඒ කියන්නේ අපි soft skill use කරලා මත කඩන. එන මත කඩන්න ඕන. මත
මත කඩන්න ඕන මෘදුව. මෘදුව. ඒක වෙනම ස්කිල් එක. ඔව්. දැන් අපේ සමාජයට එහෙම බෑ. අපි හරි රළුයි. අපි මත කඩන්නේ කෑ ගහලා බැනලා ටොපු වැටලා ගාලා අවසගල්ලානේ මත කඩන්නේ. බව මේවට මතක් වෙනවලට මේ මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. සමහර අය කතා කරනකොට මේ එයා දන්නේ මේ වචන වලින් අනිත් කෙනාගේ හිත රිදෙනවා කියලා. මේ මට හොඳටම මතකයි I don't want to be harsh with you. එහෙම කියලා අර harsh වචන ටික කියනවා. ඒ කියන්නේ දැන නෙමෙයි කරන්නේ. නමුත් එහෙම කියන්නේ නැතුව රිදෙන්නේ නැති වෙන්නේ දේ කියන්න පුළුවන්නේ. රිදීම අඩුම තරමේ අවම කරලා හරි. අනිවාර්යෙන්. ඉතින් ඒක මම කියන්නේ කන්ෆ්‍රන්ටේෂන් හරිම වැදගත් ස්කිල් එකක් අපිට මේ මානව බැඳීම් ප්‍රශස්ත කරගන්න. ඊළඟට ඉමීඩියසි. ඉමීඩියසි කියන්නේ ෂණික භාවය. දැන් හිතන්නකෝ අපි ඔයාලට සම්බන්ධ කෙනෙක් ඔයාගේ නෙමෙයි අර මිස් මම මේකට මොකද කරන්නේ? ඔයා ඔබට මෙහෙම කරන්න. එතන මිස් මෙහෙම ප්‍රශ්නයක් එතකොට ඔයා මෙහෙම කරා. මෙහෙම කරා. මම මේ වගේ වැඩක් කළා ඊළඟට මෙහෙම කරා. ඔයාට ෂණිකව උත්තරයක් දෙන්න විකල්පයක් දෙන්න දිශාවක් පෙනීමේ හැකියාව කරන්න පුළුවන් දේ තමයි අපි කියන්නේ ඉමීඩියසි කියන්නේ. දැන් මම වෛද්‍යවරයෙක් හැටියට මට රෝගියෙක් ආවා එක ප්‍රශ්න අහගෙන යනවා. ඒතර අපිට හැම එකකට උත්තරයක් දෙන්න එපා. අපිට කියන්න බෑනේ මම පොතෙන් බලලා එන්න. ෂෝක හිටින්න. අද මට ඔය ලෙඩි පොඩ්ඩක් මතක නැහැ පොතෙන් බලලා හිට කියන්න. ඒව කියන්න බෑ. ඒතර සම්බන්ධතාවය පවත්වා ගන්නකොට මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට මොනවද දෙන්න පුළුවන් විකල්ප? මොනවද දෙන්න පුළුවන් උත්තර පිළිබඳව ඔයාට තියෙන පරිණත භාවය. ඒ පරිණත භාවය පාවිච්චි කරලා මිනිස්සුන්ව දිශාගත කරන එක තමයි මේ ඉමීඩියසි වලින් කරන්නේ. ඒතරේ අන්නේ වගේ කුසලතා 7ක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මේ මානව බැඳී ප්‍රශස්ත කරගන්න. ඒ නිසා මේ කුසලතා 7 ප්‍රගුණ කරගන්න කියන ආරාධනාව අපි මේ අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් කරමු කියන මේ අවසාන වශයෙන් මම ඉල්ලලා සිටිනවා. ඔව් මම හිතන්නේ ඊටමත් වැදගත් කාරණා 7ක් තමයි අද දවසේ අපි මතු කළේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කාරණා 7 විතරක් නෙමෙයි අපිට තව ඕන තරම් මේ සම්බන්ධතා යහපත් කරන්නට පහසු කරන්නට නීරස වෙච්ච සම්බන්ධතා රසවත් කරන්නට දේවල් හැමතැනින්ම මම හිතන්නේ එකතු කරගන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ 7යි ඔබ එකතු කරගන්න වඩා හොඳයි කියලා හිතෙන වඩා වටිනාකමක් එකතු කරන දේවල් ඔබේ සම්බන්ධතා තුළටත් එකතු කරගෙන ඉවර වෙලා මේ සම්බන්ධතා රසවත් කරගන්න හැමෝටම ප්‍රබෝධජනක සම්බන්ධතා අවශ්‍යයි. හැමෝටම එහෙම මම හිතන අවස්ථාවක් ලබා දිය යුතුයි අපි මිනිස්සු විදිහට. ඉතින් ඒ ආරාධනයත් එක්ක අපි අද දවසේ මේ වැඩසටහනින් සමුගන්නවා මේ ඔබට ඔබ හමු වෙන සොඳුරු කලාගාරය බ්‍රේන් ස්ටුඩියෝ.